ඔය ඉන්වෝයිටියද? සව් බොනවා නම් සව්යි වැල් පෙරලයි බොන්න. මම එකම දෙන්නේ මම ටිකක් දෙන්නම් හොඳ නම් බොන්න. මම කිව්වට හරියන්නේ නැහැ. බොන කිනානේ පාය හොඳ මේ අකු වෙන්න. අයියෝ අර මයි කැඳ ඉතුරු මෝ වැස්සනේ. ආවෙලේ ඉඳලා වැස්සා. ඉතුරු නම් මොකද ගන්න? ඉතුරු නම් මුදා විසිකලා යනවා. මං ගෙනියන්නේ. ඒකට මං කැඳ ගෙනිවිලා මේවා ඉතුරු කරලා තියාගෙන ඉඳලා ඒක රත් කරලා ගෙනල්ලා මයි විශ්වාසෙ කඩන්න බෑ. ඔව්. සව් වැල් පෙනල. මේ කොච්චර කල්ද කඩේට? 7. මගේ කැඳ කඩේ කවදාකවත් බෝඩ් එකක් නැහැ. බෝඩ් එකක් දාලා නැහැ. මට ඒ උනාට හොඳට කස්ටමර්ස්ලා ඉන්නවා. හැබැයි මම කොහොම මාන්නේ දැන් ආපු ගමන පළවෙනි මාසෙමමයි කැඳ කිසි කෙනෙක් බීවේ නැහැ මේ පාරේ. බොහොම අමාරුවෙන් මාසයක් යනකම්ම බිසි කර හිටියා. ඊට පස්සේ මාසයක් පුත් දවස් 3ක් පහ වුණාට පස්සේ එක මිනිස්සෙක් කැඳ එකක් බිව්වා. කැඳ විකුණුනේ නැහැ. මාස අන්තිමට මාසෙකට ණය වුණා. ණයට ගෙනල්ලා තහක දැම්මා. දැන් ඔයාලා බීලා ගිහිල්ලා කියනවනේ ආවල් කෙනෙක් කැඳ හොඳයි කියලා. ඒ විදිහට තමයි මට හිතෙන්නේ. හැදුනේ. ඒක වැඩේ නැවැත්තුවේ නෑ මේ නෑ මම අත්හැරියේ නෑ. වෙන කෙනෙක් නම් අත්හරිනවා. දැන් මම කැඳ 100කට වෙන්නේ. කැඳ එකක් කීයද? 100. රෑ දෙකමාරට මම නැගිටලා කැඳ හදන්න පටන් ගත්තා. මේක හරිම උණයි හරිම රසයි. මේ පාරේ වැඩිපුරම යන කැඳ එක තමයි මේ. දැන් අපි ආවේ නැත්තම් මොකද කරන්නේ? ඊළඟ කැඳ ටික විසිකනවා විසිකලා බඩු කාරගෙන ගෙදර අද අම්මා ඉල්ලන්නේ කැමති දේ මං අම්මට දෙනවා. කැමති දෙයක් ඉල්ලන්න ගෙනල්ලා දෙනවා. ඈ? අනේ නෑ මම ඇයි? මට සතුටුයි අහපුගේ. එන පොඩි තෑග්ගක් දෙන්න දාද? කමන්නේ. කැඳකොප්ප කීයක් දවස් විකුණන්නේ 100යිද? කැඳකොප්ප 100ක්. ඇස්ස ඉන්න බිස්නස් අඩුයිනේ. දවස් විකුණන කැඳකොප්පේ 100ෙම සල්ලි මම දෙන්නම්කෝ. ආ. ඇයි? අමන්නේ ගන්න. ගන්න. අමන්නේ. තමයි කියන දේ යන්නේ පිටට කොහොමද ආශිර්වාදය ලැබිලා ඊතන පතන සියලු සම්පත් පහළ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද දවසේ බිස්නස් එක හරියට කොට කැඳකොප්පේ 100ෙම සල්ලි තියෙනවා. ජීවිතේදී මම මෙහෙම කෑගේ අරගෙන නෑ කාගේ. හරි. අනන්නේ මම මේ සොයන්න කියාව කරන්නේ කාටවත් අතපොනපා ජීවත් වෙන්න ඕනේ නේද? දැන් අද හරිම සතුටුදායක දවසක්. හරි. මොන දැක්කම වේන සතුට. අපි යන වෙන මුත්සන්නයි. ආයි දවසක යද්දි අපි ඉතින් ඇවිල්ලා කැඳ එකක් බොනවා. යන්නේ ගමන බිමන කරන කියන සියලු කටයුතු සාර්ථක වෙලා මං හිතන්නේ තාම ඔය දෙන්න. තනිකටයි. හොඳ නෝනලා දෙන්නෙක් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නෝනලා දෙන්නෙක් ලැබුණාමත් ඇවිල්ලා මට ඔතකොට ඔබ සල්ලි දෙන්න බැරි වෙයි බයි. ඒකට කමන්නේ. ඒ වුණා නෙමෙයි ඔය දෙන්නට ලස්සන අනාගතයක් එතකොට. මගේ යහපත නෙමෙයි තියෙන්නේ. හරි. සර්ණය අපි යනවා.